2025 එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව කෙරෙන කතාබහ මාලාවන් අතර ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදය ඔබ වෙත රැගෙන එන point of view වැඩසටහනට අද දවසේදීත් ඔබව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා. අද අපිත් එක්ක එකතු වෙන්නේ සර්වජන බලය නියෝජනය කරන අපේක්ෂකතුමෙක්. ඉතාම ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වැඩසටහනට අපේ point of view වැඩසටහනට. ආයුබෝවන්. ඔබේ පළාත් පාලන අත්දැකීම සම්බන්ධයෙන් අපි දන්නවා සහ ඔබ නියෝජනය කරන බල ප්‍රදේශයේ ජනතාව දන්නවා. ඒ නිසා මම කැමති ප්‍රවේශයේ විදිහට මේ වැඩසටහනේ මුලින්ම අහන්න. පළාත් පාලනය කියන විෂය කොච්චර වැදගත්ද මහ ජනතාවට දැනගන්න වගේම ඉගෙන අදහසක් ගන්න විෂයක් විදිහට. විශේෂයෙන්ම පළාත් පාලන ආයතනය තුල තමයි මිනිසුන්ට සමීපම ආයතනය. මහ ජනයට සමීපම ආයතන එතන. මනුෂ්‍යයෙක්ගේ උපතේ සිට විපත දක්වාම සේවයක් කරගන්න පුළුවන් ස්ථානයක් තමයි පළාත් පාලන ආයතනය. ඉතින් මම හිතන්නේ ඒ වගේම කැලි කසල බැහැර කිරීම, වීදි ලාම්පු, ඒ වගේම කාණු පද්ධති පවිත්‍ර කිරීම වගේ දේවල් නිසියාකාරව කරන්න ඕනේ. මොකද කළ යුතුයි නොකරොත් මේ සමාජ සෞඛ්‍ය තත්ත්වය කඩා වැටෙනවා, පිරිහීමට ලක් වෙනවා. මම හිතනවා මෙච්චර 2023 පැවැත්විය යුතු මැතිවරණය මේ තරම් ප්‍රමාද වීම නිසාම ජනතාවට විශාල ගැටලු රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. පරිපාලන නිලධාරියෙක් විසින් පාලනය කිරීම තුළ සභාවක් විසින් පාලනය කළ යුතු ආයතනයක් එක් නිලධාරියෙකුගේ නායකත්වයෙන් කරන නිසා ගම් තුළ මේ වැඩ කොටස මහජනයට වෙන්න ඕන වැඩ කොටස අතපසු වෙලා තමයි සිදු වෙන්නේ. එතෙන්දී උදාහරණයක් වශයෙන් කාණු පද්ධතියක් ගත්තොත් කාණු පද්ධතිය ඊටාම දුර්ගන්ධ හමන මට්ටමට සුදු වුණාට පස්සේ තමයි ඒ කම්ප්ලේන් එක විවිධ තැන් වලින් ගියාට පස්සේ තමයි කාණු සුද්ධ වෙන්නේ. නැත්තම් හොයලා බලලා කරන ක්‍රමවේදය. උදාහරණ වශයෙන් ගමේ മന്ത്രിවරයා හිටියා නම් ඒ කාණුව മന്ത്രിවරයාට ප්‍රදේශවාසීන් කියනකොට ඒ කාණුව මොකක් හරි උපයෝගී කරලා මොහරි ක්‍රමවේදයක් උපයෝගී කරලා ඒ කාණුව සුද්ධ කිරීම කරනවා. කැලි කසල ගොඩ ගැහිලා තිබුණා. නැත්තම් මේ ප්‍රදේශෙට ට්‍රැක්ටරේ ආවේ නැත්තම් කුණු ට්‍රැක්ටරේ ඒක മന്ത്രിවරයා දැනුවත් කරාම മന്ത്രിවරයා විශේෂ මෙදිහත් වීමක් වෙලා තමන්ගේ ගම ප්‍රදේශේ පවිත්‍ර කරගන්න ඒක විශේෂ මෙදිහත් වීමෙන් තුලින් උදාහරණයක් වශයෙන් මේ ප්‍රදේශයට අදාළ ට්‍රැක්ටර් රථය කැඩුනොත් නැවත හදන්න උනන්දු වීමකුත් නැහැ. හදන්න යන කාල සීමාව නිසා විශාල වශයෙන් මේ ප්‍රදේශයේ කැලි කසල බැහැර කිරීම විශාල වශයෙන් ප්‍රමාදයි. ඉතින් මහජන නියෝජිතයෙක් හිටියා නම් ඒ මහජන නියෝජිතයා ගරාජ් අධිකාරියට කියලා කමිෂනර්ට කියලා කවුන්ටර් නම්බර් අදාළ මුදල් වෙන් කරගෙන ක්‍රමවේද පාවිච්චි කරලා වාහන රථය හදාගෙන තමන්ගේ ප්‍රදේශයේ කැලි කසල ටික ඉවත් කරන්න කටයුතු කරනවා. ඉතින් මේ නිසාම වසර දෙකකට වැඩි ආසන්න කාලයක් පළාත් පාලන මැතිවරණ නොතිබෙම හේතුවෙන් මම විශ්වාස කරන්නේ ජනතාවට කරපු අසාධාරණයක්. මහජනයට කරපු අසාධාරණය තමයි පළාත් පාලන මැතිවරණ නොතිබීම. ඒ මෙහිම දැන් පවත්තන එක සන්තෝෂ වෙනවා. ඒ වගේම මම හිතනවා විශ්වාස කරනවා අපිට සර්වජන බලය වශයෙන් අපි කණ්ඩායමක් හොඳ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කණ්ඩායම තුළ මහජන නියෝජිතයන් පසුගිය පාලනවල හිටි මහජන නියෝජිතයන් 10 දෙනෙක් ඒගොල්ලෝ උන්ගේ අත්දැකීම් සහිත පරිණතභාවයේ තියෙන ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරු කණ්ඩායමක් අප කණ්ඩායම තුළ සිටිනවා. මම හිතනවා මොරටුව බල ප්‍රදේශය තුළ අපි අනිත් කොට්ටාශ ආවරණ විදිහට දාලා තියෙන අපේක්ෂකයන් සමග බැලුවම අර පරිණතභාවය තිබෙන අයත් සමග අපි හඳුනාගෙන තියෙන අපේ අත්දැකීම් තියෙනවා. ඒ නිසා ඒක කරගෙන යන්නට අවශ්‍ය කරන දැනුම, අවබෝධය සහ පරිණතභාවය අප කණ්ඩායම තුළ තියෙනවා. ඔබේ පක්ෂය සහ ඔබේ කණ්ඩායම සම්බන්ධයෙන් කතා කරද්දී අපි දැකපු දෙයක් තමයි සංකල්පීය වශයෙන් සහ වචනයක් විදිහට සර්වජන සභා කියන වචනේ. ඒක තවමත් සමහරක් අයට ආගන්තුක නිසා අපි කැමැති මේක අවස්ථාවක් කරගන්න. මොකක්ද මේ සර්වජන සභා කියන සංකල්පය කියලා පැහැදිලි කරගන්න. සර්වජන සභාව කියන්නේ සියලු නියෝජිතයන්, සියලු ජාතීන් සම්බන්ධ විය යුතු සභාවක්. අපේ සභාව තුළ අපේ කණ්ඩායම තුළ මේ අපිට මේ හදිසියේදී ඒ නොමිනේෂන් නාම ලේඛන සකස් කිරීමේදී යම් නියෝජන අරියාකාරව කරන්න සිද්ධ වුණේ. ඒ නිසා
නමුත් කෙසේ වෙතත් අපේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල තුළ අපි සභාව බලය ලබා ගැනීමෙන් අනතුරුව අපි බලාපොරොත්තු වෙන වැඩසටහනට අපි ඇතුළත් කරලා තියෙනවා සියලු නියෝජනයන් සම්බන්ධ කරගෙන සර්ව ආගමික නායකයන් සම්බන්ධ කරගෙන විද්වත් කමිටුවක් මගින් තව පළාත් පාලන ආයතනයේ මහසභාවට අමතරව මොරටුවේ ඉතාම උගත් බුද්ධිමත් ජනතාව විශාල පිරිසක් ඉන්නවා. මම හිතන්නේ ලෝකෙම ගත්තත් මොරටුවේ ජනතාව විශාල වශයෙන් දැනුම අවබෝධය තියෙන පිරිස් ඉන්නවා. මෙන්න මේ කණ්ඩායමක් එකතු කරගෙන හොඳ විද්වත් සභාවක් හදලා ඒ විද්වත් සභාවේ අපේ ස්වාමීන් වහන්සේලා පූජකතුමන්ලා ඇතුළු ඒ විද්වත් සභාවේ නියෝජිතයන් පිරිසක් මගින් උපදෙස් ලබාගෙන ඒ උපදෙස් අපි මහා සභාවට යොමු කළා. මහා සභාවේ යෝජනා සම්මතයෙන් හොඳ වැඩපිළිවෙලක් මොරටු තුල දියත් කරනවා. ඉතාම ප්‍රගතිශීලී සහ විය යුතු සංකල්පයක් විදිහට අපිට ඒක හඳුන්වන්න පුළුවන්. ඔබේ සංකල්පය මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් නම් නමුත් දේශපාලනිකව ගත්තත් සමාජීව ගත්තත් ආර්ථිකව ගත්තත් ලංකාවේ තියෙන අර්බුදයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. කාන්තාවන් මේ සම්බන්ධයෙන් දක්වන අඩු දායකත්වය හෝ අඩු උනන්දුව හෝ අඩු කැමැත්ත කියලා අපිට ගන්න පුළුවන්. ඒක අපිට විවාද සම්පන්නයි. නමුත් මොකක් හෝ අර්බුදයක් තියෙනවා කියලා. කොහොමද මේ කාන්තාවන් මේ තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලියට සහසම්බන්ධ කරගන්න? පළාත් පාලන ආයතන මට්ටමින් ඔබේ කණ්ඩායම සහ ඔබේ පක්ෂයේ දරන අදහස යෝජනා මොන වගේද? ඇත්තටම පළාත් පාලන මැතිවරණ පනතට අනුවම තෝරා පැත් කර ගැනීම තුලදී කාන්තා නියෝජනයට විශාල අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඔබතුමා කිව්වා වගේ පළාත් පාලන ආයතන මැතිවරණයට අපි සමහර අවස්ථාවල විශාල වශයෙන් අපහසුතාවයට පත් වුණ අවස්ථාවල වෙන කාන්තා නියෝජනය සම්පූර්ණ කරගන්න. ඊතරම්ම කාන්තාවන් තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. ඉතින් මොකද කාන්තාවන් අනිවාර්යයෙන් අපි මොරටු මහනගර සභාව වශයෙන් ගත්තොත් නාගරික මන්ත්‍රීවරු කණ්ඩායම 48 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් තේරිපත් වෙනවා. මේ කණ්ඩායමට අනිවාර්යයෙන්ම මන්ත්‍රී තුමියන්ලා කාන්තා නියෝජනේ 12 දෙනෙක් නියෝජනය කරන්න. ඉතින් මේ 12 දෙනෙක් නියෝජනය කරන 25%ක් එතන නියෝජනය. මේ 25% නියෝජනයට දක්ෂ බුද්ධිමත් උගත් අය සහ දැනුම තියෙන ඌමනාව තියෙන පිරිස හොයා ගැනීම අපහසුතාවයක් තියෙනවා. කාන්තා නියෝජනයේ රාජ්‍යයක් විසින් හරි මේ නැත්නම් මැතිවරණ කමිෂන් සභාව නැත්නම් මැතිවරණ පනතට අනුව ඒ ටික ලබා දුන්නා අද ඍජුව ඉදිරිපත් වෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. කෙසේ වෙතත් ඉදිරිපත් වෙන පිරිසක් ඉන්නවා. තවත් ඊට වඩා උනන්දුවෙන් උමනාවෙන් ඒ ගැන සම්බන්ධව කටයුතු කරනවා නම් කාන්තාවන් හොඳයි කියලා මම විශ්වාස කරනවා. කාන්තාවන් එක්කම අපිට ගැට ගැහෙන සංවාදය තමයි මේ තරුණ සහ අලුත් මුහුණු කියන එක. ඔබතුමා හිතන විදිහට මොකක්ද මේ තරුණ ප්‍රජාවට ලංකාවේ තියෙන අර්බුදය, බය, එහෙම නැත්නම් අකමැත්ත, සැක ඇයි මෙච්චර මේ තරුණ කියන අය දේශපාලනයට එන්නේ නැත්තේ සහ විශේෂයෙන්ම තීන්දුව తీරන ගන්න තැන්වලදී ඒගොල්ලෝගේ අඩු උනන්දුවක් තියෙන්නේ ඇයි කියලා ඔබතුමා හිතන්නේ මොකක්ද හේතුව? ඒක මම දැකපු දුර්ලභමක් අපේ තරුණයන්ගේ. කොයිතරම් තරුණයෝ මේ විවිධ මාධ්‍යයන් හරහා තමන්ගේ අදහස් ප්‍රකාශ කළත් යම් ආයතනයක් පාලන උදාහරණයක් නගර සභාවක් නැත්නම් පළාත් පාලන ආයතනයක් එහෙම නැත්නම් පළාත් සභාවකෝ පාර්ලිමේන්තුවකෝ තරුණ නියෝජනය හරි අකමැතිතාවයක් දකින්න ලංකාවේ මේ ඔවුන්ගේ දැනුම උපයෝගී කරගෙන මේ සඳහා යොමු වෙන්නේ. ඒගොල්ලෝ ඊටාම ලේසියෙන් තමන්ගේ දේ ප්‍රකාශ කරලා නිකන් ඉන්න තත්ත්වයක් තමයි පේන්නේ. දැන් ඍජුව ඇවිල්ලා වැඩ කරලා ඒ තමන්ගේ තැනක් හදාගෙන ඒ නියෝජිතයන් වශයෙන් පත් වෙලා ඒ සඳහා යොමු මේ ප්‍රවණතාවක් උන්ට දකින්න නැහැ. මේ ප්‍රශ්නෙම දිගුවක් විදිහට ගත්තොත් එහෙම මම කැමතියි දැනගන්න පළාත් පාලන ආයතනයක තීන්දුව తీරන ගන්න තැන්වලට සහ අලුත් යෝජනා ගියන තැන්වලට තාක්ෂණය පැත්තෙන් වෙන්න පුළුවන්, ක්‍රීඩාව පැත්තෙන් වෙන්න පුළුවන්, සමහරට නව උත්පාදන අංශයෙන් වෙන්න පුළුවන්, ආදායම් උත්පාදනය අතින් වෙන්න පුළුවන්. තරුණ ප්‍රජාවගේ අදහස් යෝජනා ගන්න මොකක්ද ඔබේ පක්ෂයේ සහ ඔබේ කණ්ඩායම් සතුව තියෙන ක්‍රමෝපායක සැලැස්ම? පොදුවේ ගත්තොත් මේක මේ පළාත් පාලන මැතිවරණය තුළ තරුණ නියෝජනයන් තියෙනවා. නමුත් ඒ අයගේ උනන්දුව තීරීපත් වෙන්න තියෙන උනන්දුව එච්චරම සතුටටපත් වෙන්න බෑ. ඒ කෙසේ වෙතත් අපි එහෙම කියලා මේ තරුණ ප්‍රජාව බැහැර කරන්න අපි අපේ වැඩපිළිවෙලක් අපි ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල තුළ අපි සඳහන් කරලා තියෙනවා. විශේෂයෙන්ම ගත්තොත් අද ගොඩක් තරුණ පිරිස
යම් දැනුමක් අවබෝධයක් තියෙන අය ඒ ක්ෂේත්‍රයට රැඳෙන්න එන්න ප්‍රවණතාව තමයි අඩුයි. ඒකට අවශ්‍ය වුණාවක් තියෙන සාමාන්‍ය කට්ටිය බැලුවම ඒ අය සමාජීය වශයෙන් මොන හරි දෙයකට ඇබ්බැහි වෙලා තියෙන අවස්ථාවල් තියෙනවා. විශේෂයෙන්ම මේ බහුලව තියෙන මත්ද්‍රව්‍ය වලට විවිධ දේවල් වලට ඇබ්බැහිලා ඒගොල්ලෝ ඒ තුල තමයි බොහෝ දුරට රැඳෙන්නේ. අපේ ප්‍රතිපත්ති මේ වැඩපිළිවෙලට අපි මේ සභාව තුලින්ම ඒ අයව ඒ වැටිලා තියෙන තත්ත්වයන්ගෙන් මුදව ගන්න වැඩපිළිවෙලක් අපි දියත් කරන්න අපේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල තුල සඳහන් කරලා තියෙනවා. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් අපි සඳහන් කරලා තියෙනවා. ඒ හැර ඒ අයව මුදවගෙන සමාජයේ ඔවුන්ව යහමකට ගන්නට අපි වැඩපිළිවෙලක් සකස් කරන්න අපේ අරමුණක් සහ උවමනාවක් තියෙනවා. පළාත් පාලනය කියන විෂය සම්බන්ධයෙන් කතා කරද්දී මහජනතාව විදිහට ඡන්දදායකයන් විදිහට එන චෝදනාවක් තමයි සමහරක් පළාත් පාලන ආයතන සමහරක් රාජ්‍ය ආයතන වගේම දූෂිතයි කියන කාරණාව සම්බන්ධයෙන් මිනිසුන්ගේ දුකක් තියෙනවා ඇත්තටම මේ අපේ බදු සල්ලින කියන කාරණාව සම්බන්ධයෙන් දූෂණයේ වංශාව පිටු දැකීම සම්බන්ධයෙන් ජාතික මට්ටමේ දේශපාලනයේ ලොකු කතිකාවක් පහුගිය දවස්වල කියුණා. තාමත් ඒක යම් යම් තැන්වලදී තාම මේ විදිහට තියෙනවා. පළාත් පාලන ආයතනයක දූෂණය සහ වංශාව පිටු දැකීම කියන කාරණාවේදී ඔබතුමා දකින්න යෝජනා මොනවාද? අදහස් මොනවාද? මම විශ්වාස කරන්නේ උදාහරණ වශයෙන් ගත්තොත් මොරටුව මහනගර සභාවේ මම 2002 මැතිවරණ ඉදිරිපත් වෙලා 2006 ඉඳලා මම පළාත් පාලන ක්ෂේත්‍රයේ මේ අපේ සභාව තුළ නියෝජනය. මම නියෝජ්‍ය නගරාධිපතිවරයෙක් දක්වා ගමන්. නමුත් මට කිසිම චෝදනාවක් නැහැ මහජනයාගෙන් මේ දේ අරන් මේ දේ කරලා දුන්නා කියලා. හිතට එකඟව හොරගම් කරන්න උවමනා තියෙනවා නම් කොමිස් ගහන්න උවමනා තියෙනවා නම් අනිවාර්යෙන් ඒ චේතනාව තමයි ගෙනියන්නේ. හැබැයි අපි කොමිස් ගහන්නවත් හොරකම් කරන්නවත් ජනතාවට වැඩ කරන්න මුදල් අරගන්නේ නැහැ කියන චේතනාවෙන් වැඩ කරොත් ඒ චේතනාවම ඇති. මම හිතනවා අපි හැම දිනාටම අද මේ රට වැටිලා ඉන්න තත්ත්වෙන් මුදව ගන්න නම් අවංකවම අපි අවංකව කටයුතු කළ යුතුයි. නැත්තම් මොනවා හරි ක්‍රමයක් උපයෝගී කරගෙන තමන් මුදල් හම්බ කරන ක්‍රමේ කරනවා. ජනතාව අවංකව ඉන්න ඕනේ, දේශපාලඥ අවංකව ඉන්න ඕනේ. අපි කරන රාජකාරිය නැත්නම් අපි ඉදි කරන මොනවා හරි තියෙනවා නම් හැම එකකින්ම නිසියාකාර මහ ජනතාවට ප්‍රයෝජන විදිහට කළ යුතුයි. ඉතින් ඒකට ප්‍රධාන හේතුව මේකෙන් කීයක් හරි හම්බ කරනවා කියන චේතනාවෙන් බැහැරව කටයුතු කරත් ඒක තමයි අවංක. මම හිතන්නේ නැතුව මොනවා හරි හම්බ කරන්න ඕන නම් අද ජනතාවත් ගොඩක් දුරට පෙළඹෙලා ඉන්නේ කාටවරෝ කීයක් හරි දීලා තමන්ගේ වැඩේ ඉක්මනින් කරගන්න. ওই තාත්ත්‍ය නිසා තමයි දේශපාලඥයා කවුරු හරි හොරකම් කරන්න සහ නැත්තම් කොමිස් ගන්න හරි මුදලක් අරන් දෙයක් කරලා දෙන්නත් පෙළඹෙන්නේ. ඉතින් අපි හැමදේනම අවංකව මේ තාත්ත්‍ය මිදුනොත් හොරකම් වංචාව නැති කරන්න පුළුවන්. ඇත්තට මේක තමයි දැන් වෙන්නේ කියන්නේ ආකල්පමීය වෙනසක් සහ මිනිස්සුන්ගේ උවමනාවක් තියෙන්න ඕනේ හොරකම් සහ වංචාව නවත්තනවා කියන කාරණාව සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා ඔබේ කණ්ඩායමට බලය ලැබුණොත් ඒක පූර්වාදර්ශයක් විදිහට ඔබ පටන් ගනින්න කියලා. මම කැමති හොරකම් වංශාව දූෂණය ගැන කතා කරනවා වගේම ඔබට තියෙන මේ අත්දැකීම් එක්ක අපි දන්නවා ඔබේ දේශපාලන අත්දැකීම් විශේෂයෙන්ම පළාත් පාලන විෂය සම්බන්ධයෙන් ලංකාවේ පළාත් පාලන ක්ෂේත්‍රයේ වෙනස් විය යුතු වෙනස්කම් එහෙම නැත්නම් ඡන්ද ක්‍රමයේ වෙන්න ඕන වෙනස්කම් සම්බන්ධයෙන් පොදුවේ ගත්තොත් එහෙම ඔබේ අදහස ඔබේ පෞද්ගලික අදහස කිව්වත් ප්‍රශ්නයක් නෑ. ඡන්ද ක්‍රමයේ ඇත්තටම මේ පළාත් පාලන මැතිවරණය මේ වෙනකොට පවත්වන පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ පිළිබඳව මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේ මැතිවරණ ක්‍රමයේ අපේ ඉදිරිපත් වෙන මන්ත්‍රී සංඛ්‍යාව වැඩි. මොකද මොරටු මහනගර සභාව තුළ කොට්ටාස 29යි තියෙන්නේ. 29ට මන්ත්‍රීවරු 48 දෙනෙක් පත් වෙනවා. සමහර මේ ගෙනාවු මේ සංකල්පයේ කොට්ටාසයට මැතිවරණ මන්ත්‍රීවරයෙක් කියන සංකල්පය අභිබවා ගිහිලා තියෙනවා. සමහර කොට්ටාස වලට නාගරික මන්ත්‍රීවරු එක්කෙනා නෙමෙයි දෙතුන් දෙනා ඉන්න අවස්ථාවල. ඒකෙන් වෙන්නේ රජයේ මුදල් නාස්තියක් සිද්ධ වෙනවා. මම බලාපොරොත්තු වුණා අපි හිතුවා මේ මැතිවරණේ පවත්වනකොට ඒ තත්ත්වයන් වෙනස් වෙලා මේ පසුගිය කාලේ අපේ මනාප මැතිවරණ ක්‍රමය තුල තිබුණේ හිටියේ මන්ත්‍රීවරු 29 දෙනා. මේ කොට්ටාස 29 දෙනා. ඒතර මොන පක්ෂයෙන් ආවත් තේරෙන්නේ 29 දෙනා. මේ 29 දෙනාගේ බහුතරය තමයි සභාව පිටවන්නේ. ඉතින් දැන් 29 නෙමෙයි 48 දෙනෙක් ඉන්නවා. ඇත්තටම අවශ්‍ය නැහැ. කොට්ටාශයක් කියන්නේ ග්‍රාම සේවා වසම් දෙකක්. මේ වසම් දෙකකට മന്ത്രിවරයෙක්ට වඩාපත් වෙනවා නම් ඒක අනුමත කරන්න බෑ. ඉතින් මේ මැතිවරණේ ජනතාව මේ ආණ්ඩුවට බලය දුන්නේ ওই වගේ දේවල්වත් අඩුතරමින් කරන්න.
දැන් මේ ආණ්ඩුව කරන්නේ මේ හොරු අල්ලනවා කියලා මම හිතන්නේ අල්ලන්නේ හරියාකාර හොරෙක් අල්ලන්නේ. උදාහරණ වශයෙන් ගත්තොත් අර එස්.එම්. රංජිත් මහත්තයා අරගෙන තියෙනවා පසුගිය කාලේ මීට පෙර තිබෙන වරදකට ඒ ඉන්ධන කෝටා එක පොඩ්ඩක් වැඩියෙන් භාවිතයක් කරා. ලක්ෂ 26ක භාගිතයක්. හැබැයි ඒක මහජන සේවයට අරගෙන තමන්ට තියෙන බලතලාව එහාට ගිහිලා කරපු කටයුත්තක්. හැබැයි ඒකට අදාළ ලියකියවිලි ඒ අවුචස් ඔක්කොම තියෙනවා. ඒ වගේ හොරකම් තමයි අල්ලන්නේ. මම හිතන්නේ එහෙම විය යුතු නෑ. ඊට වඩා ලොකු දේවල් වලට යන්න ජනතාව බලාපොරොත්තු වෙන මේ පළාත් පාලන මැතිවරණය 159ක් ඉන්න මේ බහුතරයේ ඉන්න ආණ්ඩුව මේ පළාත් පාලන ක්‍රමය වෙනස් කරලා මේ ජනතාවට සුබවාදී මේ නිකම් ග්‍රාම සේවා වසමට මන්ත්‍රීවරයෙක් තිබෙන එක නැති කළා ගෞරවාන්විත විදියට පළාත් පාලන ක්ෂේත්‍රයේ මන්ත්‍රීවරයාට තමන්ගේ කොට්ටාශය තුල අභිමානය කටයුතු කරගෙන යන්න පුළුවන් ක්‍රමයක් සහ මන්ත්‍රීවරු සංඛ්‍යාව අඩු කළා දැන් මේ රටට බලපාන බර අඩු කළා දෙයි කියලා. ඔය දේශපාලන ඉවෙන් ඔබ යෝජනා කරන්නේ මොනවද? අපි පළාත් පාලනේ පොඩ්ඩක් පරිබාහිරව කතා කරොත් එහෙම මධ්‍යම රජයට ඔබේ යෝජනා මොකද්ද දේශපාලඥයෙක් විදිහට? මේ මොහොතේ රටේ වෙන්න ඕන මුලින්ම කරන්න ඕන දේවල් මොනවාද කියලා ඔබ යෝජනා කරන්නේ සහ මේ ඔවුන් කිව්ව මහ ජනතාවට පොරොන්දු වෙච්ච මේ ක්‍රම වෙනස ඇති කිරීම සඳහා ඔබේ යෝජනා මොකද්ද දේශපාලඥයෙක් විදිහට? මම ඔබේ ගහන්නේ අත්දැකීමෙන්. මට නම් මේකේ පේන්නේ මම බලාපොරොත්තු වෙනවා මම අවිශ්වාස කරන දේශපාලනය තුල අපි ගත්තොත් මේ රට ගොඩ ගන්න නැත්නම් මේ ණය බරින් නිදහස් කරන ක්‍රමයක් මේ ආණ්ඩුවත් කරනවා කියලා. මේ ආණ්ඩුව එහෙම දෙයක් කරයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. දැන් උදාහරණ වශයෙන් ගත්තම මේ වෙනකොට තවත් බිලියන ඩොලර් බිලියන 5කට වඩා මේගොල්ලෝ ණය කළා තියෙනවා. අවුරුදු 70ක් තිස්සේ මිනිස්සුන්ව ණය කරයි කියලා බලයට ආපු මේගොල්ලෝ තවත් මම හිතන්නේ ඩොලර් බිලියන දැන් මේනොට 46ක් 45කට වඩා මේ රට ණය වෙලා තියෙනවා. ඉතින් අලුත් සංකල්ප නැතුව අලුත් දේශපාලන වැඩපිළිවෙළ නැතුව අලුත් නිෂ්පාදන කටයුත්තක් ආරම්භ කරන්න නැතුව අලුත් කෘෂි භෝග වගා කළා මොන හරි දෙයක් රටට සම්පත් විදේශ විනිමය ගේන ක්‍රමවේදයන් මේ ආණ්ඩුව තාම පටන් අරන්වත් නැහැ ආරම්භ කරලවත් නැහැ. එහෙමනම් හෙටත් මේ ආණ්ඩුවත් කරන්නේ ණය කරලා ජනතාව ණය කරලා ගෙදර යන එක විතරයි. අලුත් වැඩපිළිවෙළ නැහැ. ඉතින් ඒක තමයි අපි දකින්නේ අපි මේ සෞර ජන බලයත් සමග සම්බන්ධ වුණ අවංකවම එතන තියෙනවා දැක්ම. එතන තියෙන විකල්පයක්. මේ රට මේ වෙනකොට බිලියන 45කට වඩා ණය වෙලා තියෙන රට ඒ ණය ටික ගෙවන්න පුළුවන් ව්‍යවසායකයන් බිහි කිරීමෙන් පමණයි කියන එක අපි විශ්වාස කරනවා. ඒ ව්‍යවසායකයන් බිහි කළා අඩුතරමින් ඒ ව්‍යවසායකයන්ට ශක්තියක් දීලා රටේ මුදල් උත්පාදන ක්‍රමවේද හදන තාක්කල් මේ රට ගොඩ ගන්න බෑ. ඉතින් මේ ආණ්ඩුවේ එහෙම දෙයක් අපි දකින්නේ නැහැ. අඩුතරමින් යම් වැඩ කොටසක් අනාගතයට කරන්න හරි ආරම්භ කිරීමක්වත් නැහැ. ඒ නිසා අපි දකින්නේ මේ ආණ්ඩුවත් මේක ආයි තව ටිකක් ණය කළා මේ රටේ ජනතාව කියන එක තමයි විශ්වාස කරන්නේ. මේක අපි අවස්ථාවක් කරගමු ඔබතුමාගේ නැවතත් අත්දැකීම ඇසුරෙන් අපි කතා කරන්න. මේ වැඩසටහන බලන මේ වැඩසටහන අහන ඡන්දදායකයෙකුට ඔබ දෙන අදහස යෝජනා මොකක්ද? ඔබේ කොට්ටාශේ ඔබ අයත් පළාත් පාලන ආයතනයේ නියෝජිතවරයා නියෝජිතවරිය තෝරා ගැනීමේදී සලකා බලන්න ඕන කරුණු මොනවද කියලා කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඔබේ අත්දැකීමෙන් ඔබ උත්තරයක් දෙන්න. මොකක්ද ඡන්දදායකයා බලන්න ඕනේ? ඒ කියන්නේ මහජන නියෝජිතව පිළිබඳව තෝරා ගැනීමේදී ඡන්දදායකයන් සැලකිය යුතු කරුණු කියලා පෙළ ගැස්සුවොත් ඔබ ලැයිස්තු මොනවද? මම විශ්වාස කරන අවංකවම ජනතාව තෝරගත යුත්තේ තමන්ගේ කොට්ටාශේ මන්ත්‍රීවරයා හිතට එකඟව වැඩ කරනවායි කියන විශ්වාසයක් තියෙන කෙනෙක්. එයා ගිහිල්ලා තමන්ගේ පරමාර්ථය කියා කර හම්බ කරගන්නවා කියන චේතනාව නැති පුද්ගලෙක්. අපේ ඒ ගම තුල ඔව් නියෝජනය කරන ගම තුල කොට්ටාශය තුල අපිට මෙයාට ගිහිල්ලා කතා කරලා අපේ කොට්ටාශේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන් කියලා හිතන කෙනෙක්. ගම තුල රැඳිලා ඉන්න කෙනෙක්. ගිහිල්ලා තමන්ගේ බඩ වඩා ගන්නේ නැහැ කියන චේතනාව ඇති පුද්ගලයෙක් ඉන්නවනම් අන්නේ පුද්ගලයා තමයි අවංකවම මහජන සේවයක් කරන්න අවශ්‍යයි කියලා හිතන පුද්ගලයා තමයි පත් කරගත යුත්තේ. ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ අපේ අරමුණ වඩාත් ප්‍රශස්ත මට්ටමකට ලංකාවේ පළාත් පාලනය කියන විෂය රැගෙන එන්න. මොකද අපි ලෝකයේ සැරිසරද්දී සහ විශේෂයෙන්ම ලෝකයේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරද්දී පළාත් පාලන විෂය කියන ශාස්ත්‍රයේදී
අපිට දැනගන්න පුළුවන් මහජනතාවට කොච්චර සමීප ආයතනයක්ද සහ කොච්චර විශිෂ්ට සේවාවන් සපයන විෂයක්ද කියන කාරණාව මේ පළාත් පාලනය කියන විෂය. ඒ සඳහාමයි එළඹෙන පළාත් පාලන මැතිවරණය අලලා අපි point of view වැඩසටහන ඔබ වෙත ගෙනාවේ. තාමත්ම ස්තුතියි ඔබේ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තාට සහ ඔබට ජය ප්‍රාර්ථනා කරනවා මේ මැතිවරණයේදී ඔබ මහජනතාව වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන හැම සේවාවක්ම කරන්න ලැබේවා කියන ප්‍රාර්ථනාව අපි ඔබ වෙනුවෙන් කරනවා සහ නැවත වතාවක් ස්තුතියි අපේ වැඩසටහනට සම්බන්ධ වුණාට. පළාත් පාලනය ගැන කතා බහකින් හෙට දවසේදීත් අපි හමු වෙමු. එතකන් ඔබට ජය වේවා.